Hello everyone, welcome back to my YouTube channel. ඉතින් මම අද ඕගොල්ලොත් එක්ක අලුත් වීඩියෝ එකක් අරගෙන තමයි ඇවිල්ලා ඉන්නේ. ඔයාලා හැමෝම දන්නවනේ හඳුන්කුරු ගැන. අපි ගොඩක් අය හඳුන්කුරු නිතර අපේ ගෙදර දැල්වනවා. උදාහරණයක් විදිහට බුදුන් වඳිනකොට ඒ වගේම මැස්සෝ එලව ගන්න, නිකන් අපේ තියෙන පරිසරය අපිට නිකන් ප්‍රබෝධමත් ගතියක් ගේන්න මෙන්න මේ විවිධ දේවල් වලට අපි හඳුන්කුරු පත්තු කරනවා. හැබැයි ඔයා නොදන්න පැත්තක් ගැන තමයි මම මේකෙන් කතා කරන්නේ. මේකේ තියෙන harmful side එක. ඒ කියන්නේ අපි හිතන්නෙම නැතුව අපි මේ හඳුන්කුරු පත්තු කරලා අපේ ජීවිතයට ලං කරගන්න විනාශය මොකක්ද කියන එක. ඉතින් මම මේකෙන් කාටවත් අගෞරවයක් නිග්‍රහ කිරීමක් ගැන නෙමෙයි කතා කරන්නේ. අපි නොදැන කරන අපේ අතින් සිදුවෙන වැරැද්දක් තමයි මම මේකෙන් කතා කරන්නේ. ඉතින් මේක ඉස්සරට වඩා දැන් තියෙන සමාජ තත්ත්වයට එක්ක වෙනස් වෙනවා. මොකද හිතන්න පුළුවන් කෙනෙක් මම මේ කියන දේවල් එක්ක ඉතින් ඉස්සර ওই දේවල් තිබ්බේ නෑනේ කියන එක. හැබැයි අපි ඉස්සර හඳුන්කුරු පාවිච්චි කරනකොට ඒවට ගොඩාක් ඖෂධීමය දේවල් තමයි අපි පාවිච්චි කරේ. හැබැයි දැන් වෙනකොට හඳුන්කුරට අපි පාවිච්චි කරන්නේ ගොඩක් කෙමිකල්ස්. ඉතින් ඒකෙන් ඔයාලට අදහසක් ගන්න පුළුවන් මේවා අපිට හොඳ නැහැ කියන එක. ඉතින් මමත් මේ දේ දැනගත්තට පස්සේ ඉඳලා මගේ ගෙදර මම බුදුන් වඳිනකොට හඳුන්කුරු පත්තු නොකර තමයි බුදුන් වඳින්නේ. ඉතින් අර ඇත්තටම අපි ඉස්සර පුරුදු වෙලා ඉන්නවා හඳුන්කුරක් පත්තු කරාම එන සුවඳත් එක්ක ඒ ආස්වාදය ලබන්න. මොකද අපේ හිතට සැනසීමෙන් එක ක්‍රමයක් තමයි ඒක. හැබැයි අපි නොදැන කරපු වැරැද්දකින් අපේ ජීවිතේට අපේ වටපිටාවේ තියෙන දේවල් වලට වටපිටාවේ ඉන්න අයට කරදරයක් නම් හානියක් නම් අපි ඒ දේවල් නවත්තන්න ඕන. එහෙනම් දැන් බලමු මොකද්ද මේ සිද්ධ වෙන්නේ කියලා. ඉතින් මේකේ ප්‍රධානම දේ තමයි අපේ තියෙන අවට පරිසරයට මේකෙන් හානියක් සිද්ධ වෙන එක. ප්‍රධානවම මේකෙන් වායු දූෂණයක් වෙනවා. ඉතින් ඒ වගේම තමයි මේ වගේ තියෙන සියුම් මාංශු පුංචි දේවල් වලින් තමයි මේ පරිසර දූෂණය වෙන්නේ. ඒ වගේම තමයි ඔයා පුංචි කාමරයක් ඇතුළත ඔයාගේ ගෙදර ඇතුළත මේ හඳුන්කුරු දීර්ඝ කාලීනව පාවිච්චි කරනවා නම් ඒකෙන් වායු දූෂණය විතරක් නෙමෙයි ඒකෙන් එන දුම අපි හුස්ම ගන්නකොට අපි ඒවා ආශ්වාස ප්‍රාශ්වාස කරන එකෙන් ඒක හරියට සිගරට් දුමක් වගේ අපේ ඇඟ ඇතුළට හානිකර විදිහට තමයි ඇතුළත් වෙන්නේ. ඒ වගේම තමයි හුස්ම ගන්න අපහසුතා තියෙනවා නම් මේ හඳුන්කුරු පත්තු කරන්නම හොඳ නැහැ. ඇදුම වගේ කැස්ස මෙන්න මේ වගේ ලෙඩ තියෙන අයට නම් මේ හඳුන්කුරු පත්තු කරන එක කොහොමත්ම ගුණදායක වෙන්නේ නැහැ. මේවා හින්දා ගොඩක් වෙලාවට හුස්ම ගැනීමේ අපහසුතා ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ඇස් වලින් නිතර කඳුළු බේරෙන එක, ඒ වගේම හිස රදය මෙන්න මේ වගේ දේවල් පොඩි ළමයාගේ ඉඳලා වැඩිහිටියා දක්වා හැමෝටම දීර්ඝ කාලයක් පාවිච්චි කරනකොට සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේ හඳුන්කුරු පාවිච්චි කරනකොට සමහර වෙලාවට මිනිස්සුන්ට එක එක විදිහ ඇලර්ජික් එන්න පුළුවන්. දැන් අපි සාමාන්‍යයෙන් ඇලර්ජික් එකක් කිව්වහම කසල පළු දාන තත්ත්වයක් නේ දකින්නේ. එහෙම නැතුව අර මං කලින් කිව්වා වගේ ඔය කාලයක් තිස්සේ යනකොට ඇස්වලින් කඳුළු ගලන එක, ඔළුවේ කැක්කුම මොනවා හරි අන්න ඒ වගේ දේවල් අපිට මේ කිමිකල් හින්දා මේකෙන් සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේ හඳුන්කුරු නිෂ්පාදනයේදී අද වෙනකොට කෘත්‍රිම සුවඳවල් තමයි ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ. ඔයාලම දන්නවනේ අපි ඉස්සර පාවිච්චි කරාට වඩා වැඩිපුර කෘත්‍රිම සුවඳක් මේ වගේ එනවා කියලා. ඉතින් මම දන්නවා දැන් මම මේක කිව්ව ගමන් ඔයාලට එනවා අයිඩියා එකක්. කෘත්‍රිම සුවඳක් තියෙනවා කියලා කියන්නේ මේකෙන් අපිට කැන්සර් හැදෙන අවදානමක් ඇති නේද කියලා. ඔව් ඇත්තටම මෙන්න මේ සුවඳවල් දිගින් දිගටම ලැබුණොත් එහෙම අපිට කැන්සර් වගේ ටිකක් දරුණු ලෙඩ රෝග හැදීමේ අවදානමකුත් තියෙනවා. ඉතින් මම ඒක තමයි කියන්නේ පුළුවන් තරම් මේ දේවල් වලින් අපි පරිස්සම් වෙන්න ඕන කියන එක. ඉතින් මම කියන්නේ නෑ මුළු ජීවිත කාලෙම හඳුන්කුරක් පත්තු නොකර ඉන්න කියලා. මොකද එහෙම වුණොත් මගේ මේ වීඩියෝ එකට මට සෑහෙන නරක විදිහේ කමෙන්ට්ස් ටිකක් වැටෙයි. හැබැයි මං කිව්වේ අපි නොදැන අපි කරන වැරැද්දක් ගැන ඔයාලා දැනුවත් වෙන්න ඕන හින්දා. ඉතින් මං හිතනවා ඕගොල්ලෝ
ඔයාලා දැනගෙන හිටිය ප්‍රමාණයට වඩා ප්‍රමාණයක් ඔයාලා මේකෙන් දැනගන්න ඇති කියලා. මං හිතනවා මේ වීඩියෝ එක වෙනද වගේම ඔයාලට ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. තීරණේ ඔබ සතුයි. ඔයාලා පාවිච්චි කරන දේවල් සීමාවක් යටතේ පාවිච්චි කරන්න. එහෙනම් මං අදට ගිහින් එන්න. හැමෝටම සුබ දවසක්.